හයි කොහොමද ඔයාලට මේ තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. මම මැලේසියාවට ඇවිල්ලා හදන පළවෙනි මීල් එක. මම හැදුවේ කිරිබතක් හදලා ටෙම්පරාදු ලුණු මිරිසක්. මේ තියෙන්නේ මං කිරිබත් හදන වීඩියෝ එක. මැලේසියාවේ ජස්මින් හාල් එක තමයි මම ගත්තේ, කැකුළු හාල් එක. බාස්මති එක අරගෙන හොඳට සෝදලා ඒක මම මේ තියෙන්නේ මගේ කුස්සියේ පළවෙනියටම මම හාල් අරගෙන සෝදලා මේ තියෙන්නේ මගේ අලුත්ම රයිස් කුකර් එක. ඒකට දාලා හාල් ටික තම්බ ගත්තා. බත් එක හදාගත්තා. ඇත්තටම මගේ රයිස් කුකර් එක ප්ලග් එකට උස මදි. ඒක නිසා මේ ස්පොන්ජ් කෑලි 3ක් තියලා තමයි උස හදාගෙන තියෙන්නේ. මේ මගේ බත් එක තැම්බෙනකන් තියලා සැරෙන් සැරේ බලනවා බත් එක තැම්බිලාද කියලා. ඊට පස්සේ බත් එක තැම්බුණාට පස්සේ පොල් කිරි එකතු කරගන්න ඕනේ. ඒකට හැමෝම හදන විදිහට තමයි මමත් හැදුවේ. මේ තියෙන්නේ පොල් කිරි එකතු කරගන්නවා. ගෙදර නම් අපි පොල් ගාලා මිරිකලා අරගෙන එකතු කරාට මෙහෙ එහෙම නැහැ. මේ මම මොනවාද පොල් කිරි කඩේ ගන්න තියෙන පැකට් එකක් අරගෙන තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ ඒක හොඳට පොල් කිරි ටික අරගෙන කලවම් කරනවා. මේ වෙලාවේ මම ස්විච් ඕෆ් කරලා තියෙන්නේ. ඊට පස්සේ පොල් කිරි ටික එකතු කරලා කලවම් කරගෙන ආපහු විනාඩියක් විතර මම ස්විච් එක ඕන් කරලා තියලා ආයෙම ස්විච් එක ඕෆ් කරලා තියෙනවා. කිරිබත් එක අර හයි වෙන්න, හොඳට තද වෙන්න. මෙන්න මේ විදිහට තමයි මම මගේ කිරිබත් එක හදාගත්තේ. ඊට පස්සේ මම ටෙම්පරාදු ලුණු මිරිස් එකක් හැදුවා. මම අනෝමාස් කිචන් එකේ අනෝමා ආන්ටිගේ ෆෑන් කෙනෙක්. මම යාගේ ආසම රෙසිපි එකක් තමයි ටෙම්පරාදු ලුණු මිරිස. මෙන්න මේ විදිහට කෑලි මිරිස් ලුණු කුඩු ටිකක් එකතු කරලා කොටාගෙන ඒකට මම කපාගත්ත ලුණු ටිකයි උම්බලකඩ ටිකයි එකතු කරනවා. මේ කපාගත්ත ලුණු උම්බලකඩ දෙකත් එකතු කරලා මේක හොඳට කොටා ගන්න ඕනේ. ඒ හොඳට කෙටෙන තරමට තමයි රස. මේක වොයිස් කරන වෙලාවෙත් මට හරි ආඩම්බර කාර හැඟීමක් දැනෙනවා. මම වෙන රටකට ඇවිල්ලා අලුත් කුස්සියක හදන පළවෙනි මීල් එක වීඩියෝ කරලා තමයි මේ ඔයගොල්ලන්ට අරගෙන එන්නේ මම. පළවෙනි වතාවට. නිහතමානී ආඩම්බරකමක් දැනෙනවා මට මෙහෙම තනියම කෑමක් හදාගෙන කනවා කියද්දි. මේ තියෙන ටෙම්පරාදු ලුණු මිරිස කිව්වනේ. විදිහට ලුණු මිරිස් එක හොඳට ලුණුයි උඹලකඩ කොටාගෙන මේ විදිහට පෑන් එකට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික පැහැෙනකන් තියලා ඒකට රම්පේ කරපිංච එකතු කරන්න ඕනේ. තියෙන්නේ මම තෙල් එක පැහැෙනකන් තියලා තියෙන්නේ. මේක මැටි හට්ටියක හැදුවාම හරිම රසයි. මට මැටි හට්ටියක් නැහැ. මං හදන්නේ සෝස් පෑන් එකේ තමයි. ඒත් මට පුළුවන් විදිහට මං රසට හදාගත්තා මේක ඉතින්. මේ තියෙන්නේ ඒ ටික ටෙම්පරාදු වෙනකන් තියෙනවා. හරිම සුවඳයි. රම්පේ කරපිංච දෙක තෙලට දාලා ටෙම්පරාදු වෙද්දී ඒ ටෙම්පරාදු සුවඳ ආවට පස්සේ තමයි මම මේකට අර කොටාගත්ත ලුණු මිරිස ලුණුයි උම්බලකඩ ලුණු කෑලි මිරිස් එකතු කරලා කොටාගත්ත ලුණු මිරිස් එක දාලා මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා තෙල් ටිකත් එක්ක. මේක හරිම සුවඳයි. මට දැනුත් ඒ සුවඳ දැනෙනවා වගේ මේ වොයිස් කරන වෙලාවෙත්. දැන් පාන්දර 2යි. ඒ වුණාට මට තාමත් ඒ විදිහටම ඒ සුවඳ දැනෙනවා වගේ. ඊට පස්සේ මම මේකට තක්කාලි කපාගත්ත තක්කාලි ටික එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම මේ කපපු තක්කාලි ටික හිමීට මම කටින් බෝඩ් එකේමයි ගොඩක් වෙලාවට තියාගන්නේ භාජන හොදන්න වෙන නිසා. මෙන්න මේ විදිහට තමයි තක්කාලි ටික එකතු කරගෙන ඊට පස්සේ ඒකත් හොඳට කලවම් කරනවා. තක්කාලි ටික පොඩ්ඩක් තැම්බෙන්න තියන්න ඕන. හොඳට අර තක්කාලි ටික අපි කියන්නේ හොඳට තැම්බෙලා හොඳට පොඩි වෙන ගානට වගේ තැම්බෙන්න හොඳට තියන්න ඕනේ. මේක ලිඩ් එක වහලා තිබුණා නම් හරි. මේ වෙනකොට මගේ සෝස් පෑන් එකට ලිඩ් එකක් නැහැ. ඒ නිසා මම ටෙම්පරේචර් එක හොඳටම අඩු කරලා ඉන්ඩක්ෂන් කුකර් එකේ මේක තැම්බෙනකන් තිබ්බා. මේ තැම්බුණාට පස්සේ අරගෙන නිවුණාට පස්සේ මෙන්න මේ විදිහට දෙහි ටිකක් එකතු කරගෙන
කන්න තියෙන්නේ. මම නම් නිවෙනකන් හිටියේ නැහැ. පොඩක් රසින පිටින්ම ගත්තා මට කන්න හදිස්සි නිසා. මෙන්න මේ විදිහට අමාරුවෙන් තමයි මම මේක කලවම් කරගත්තේ. ඊට පස්සේ හදලා ඉවරයි දෙකම. ලුණු මිරිසුයි කිරිබතුයි අම්මා දුන්නු ඇඹුල් තියලුත් එක්ක මෙන්න මේ විදිහට තමයි මගේ පළවෙනි මීල් එක හැදුනේ.